මගේ channel එකට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ නිවාඩු දවසක් කොහොමද ගත වුනේ කියන එක. මේ කියන දවසේ මේ දවල් උදේ 10ට 11ට වගේ ටයිම් එක කලින් දවසේ ගෙනල්ලා තිබ්බ එළවලු ටික හොදලා පිළිවෙලක් කරගෙන වතුර බේරෙන්න තිබ්බා ෆ්‍රිජ් එකට දාගන්න කලින්. ඒ කරලා කුස්සියත් පොඩ්ඩක් අස් කරගෙන දැන් මේ හදන්නේ දවල්ට කෑම හදාගන්න. මේ කියන දවසේ මම දවල්ට හැදුවේ චිකන් කරි එකක් හදලා පට්ටක්ක හදලා තව කලින් හදලා තියාගත්තු කට්ලට් වගේක් තිබ්බා ෆ්‍රීස් කරලා ඒකෙන් කීපයක් පැතලා ලන්ච් එකට එකතු කරගන්නවා. මේ කියන දවසේ දවල් කෑමට මම විතරයි ඉන්නේ. මම කෑම හදද්දි ගොඩක් වෙලාවට හදන දේවල් වලට ඕන කරන ලුණු, අමුමිරිස්, කරපිංච, රම්ප කියන දේවල් ටික එකපාර ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ ඒ ටික දේවල් වලට බෙදලා දාලා ඉක්මනින් උයා ගන්නවා. ඉතින් මේ වීඩියෝස් ටික ආපහු දකිද්දී මට මතක් වෙනවා එක්තරා කාලෙක හීනයක් වෙලා තිබ්බ ජීවිතේ නේද දැන් මේ ඇස් ඉස්සරහා තියෙන්නේ කියන එක. හැබැයි මම ගත්තොත් මේක මට ලීසියෙන් හම්බෙච්ච ජීවිතයක් නෙමෙයි. මම මේ වෙනුවෙන් සෑහෙන කට්ටක් කාලා සෑහෙන කැපකිරීම කරලා මහන්සියෙන් ළඟා කරගත්තු ජීවිතයක්. ඔයාලත් ආස කරන ජීවිතයක් ඇති මම මේ විදිහට ජීවත් වෙන්න ඕනේ. තියෙනවනම් ඔයා සිහින දකින ජීවිතයක් තියෙනවනම් ඒ වෙනුවෙන් කැප වෙන්න. මොකද කිසිම දෙයක් මේ ලෝකේ අපිට ලේසියෙන් ලැබෙන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නව නම් මම වගේ බිඳුවෙන් ජීවිතේ පටන් ගන්න අතාරින්න එපා, මහන්සි වෙන්න. අනිවාර්යයෙන්ම ඔයාට මේ ජීවිතේ ඉක්මනටම ළඟා කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යමු. ඊට පස්සේ මම දවල්ට කාලා ගෙදර තිබ්බ දොඩම් ගෙඩියකුත් කාලා දැන් මේ හදන්නේ මන්ත් එකේ එක බජට් කරගන්න එක. මේ පොතේ මම සටහන් කරන්නේ සමරි එකක් විතරයි. මම මේ ඔක්කොම ඉන්කම් එක්ස්පෙන්සස් නෝට් කරන වෙන පොතක් තියෙනවා. ඒ පොත මම කොහොමද ඒක මැනේජ් කරගන්නේ කියන එක ඔයාලත් එක්ක දවසක ඉන් ඩීටේල් ෂෙයා කරගන්නම්. එහෙමනම් ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් channel එකත් subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්.